බෝසතාණන් වහන්සේ ආහාර ගැනීම ක්‍රමයෙන් අඩු කළා. අවසානයේදී සම්පූර්ණයෙන්ම ආහාර පාන ගැනීම නවත්වන්නට තීරණය කළා. එවිට දෙවිවරුන් මෙසේ පැවසුවා: ඔබ වහන්සේ ආහාර පාන නතර කළොත් අපි රෝම කූප වලින් දිව්‍ය ඕජස් ඇතුළු කරනවා. එවිට මහබෝසතාණන් වහන්සේ මෙසේ කල්පනා කළා: දෙවියන් එහෙම කළොත් මගේ අධිෂ්ඨානය බොරුවක් වෙනවා. ඒ නිසා දවසකට හාල්ලටයක් මුංගටයක් හෝ කඩල තැඹූ ඉස්මෝකුරක් වළඳනවා. බෝසතාණන් වහන්සේ වසර 6ක් පුරා දුෂ්කර ක්‍රියා කළා. උන්වහන්සේ සීක්‍රයෙන් කෘෂ වුණා. අතපය කළුවැල් පුරුක්සේ වුණා. බෝසතාණන් වහන්සේ තම ශරීරය ස්පර්ශ කරද්දී මවිල් කුණු වී ගැලවී අතට ආවා. කුස අත ගන්න විට පිටකොන්ද අහු වුණා. පිටකොන්ද අත ගන්න විට කුස අහු වුණා. ලෝකේ විමුක්තිය පිණිස යම් ආකාරයකින් දුකක් දිය යුතුද? ඒ සෑම දුකක්ම මා විසින් ශරීරයට දුන්නා. නමුත් මාර්ගයක් හෝ ප්‍රතිපදාවක් සොයා ගැනීමට මට තවමත් හැකි වුණේ නැහැ. මට මතකයි එදා වප්මගුල් දිනේ දඹරුක් සෙවනේ මගේ සිත ආනාපාන සතිය තුළ සමාධිමත් වුණා. එදා ඇතිවුණු සැහැල්ලුවත් සැපයත් නැවත ඇති කරගත්තොත් ජීවිත අවබෝධය පිණිස මාර්ගයක් ප්‍රගුණ කරගන්න එය උදව්වක් වේවි. ඒ ආනාපාන සතිය වඩන්න මම නැවතත් උත්සාහ කළ යුතුයි. මේ අත්කිලමතානුයෝගයෙන් සම්මා සම්බුද්ධත්වය ලබන්න බෑ. ඒ නිසා මම දැන් ශරීරයට දුක් දීම නතර කරනවා.